ඔයගලන්ට ඊතරම තියෙන ප්‍රශ්නයක් නේද? පීරියඩ් ලේට් වෙලා පීරියඩ් හැදෙන්නේ නැතුව ටෙස්ට් එක කරත් නෙගටිව් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ බලනවා ඇයි මම ප්‍රෙග්නන්ට් නැද්ද? මොකද ප්‍රශ්නේ කියලා. ඒකට හේතු පහක් මම කෙටියෙන් කියන්නම්. පළවෙනි හේතුව තමයි ඔයගොල්ලෝ ගොඩක් කලින් ටෙස්ට් කළා. ඒ කියන්නේ හරි දිනේට ටෙස්ට් කරන්නේ නැතුව ගොඩක් කලින් ටෙස්ට් කරාමත් ඒක නෙගටිව් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි ඔයාගේ ඔවුලුේෂන් එක පරක් වෙලා සිදු වුණා නම්, ඩිම්බ මේරීම පරක් වෙලා සිද්ධ වුණා නම් මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක ලේට් වෙලා තමයි පෙන්නන්නේ. එතකොට ඔයා කලින් තමයි ටෙස්ට් කරලා තියෙන්නේ. තුන්වෙනි එක තමයි හෝමෝන බලපෑම් වල නිසා මේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක පෙන්වන්නේ නැහැ, නෙගටිව් වෙනවා. නමුත් පීරියඩ් හැදෙන්නේ නැහැ. එතකොට හෝමෝන බලපෑම් කියන්නේ PCOD ඒ වගේම තයිරොයිඩ් ප්‍රශ්න නිසා මේක සිද්ධ වෙන්න පුළුවන්. හතරවෙනි එක තමයි ඔයා මොනවා හරි ඖෂධ ගන්නවා නම්, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එකක හිටියා නම්, මොනවා හරි කියන්නේ යම්කිසි වෙනසක් ජීවිතේ සිද්ධ වුණා නම් ඒක ශරීරයට බලපානවා. එතකොට පීරියඩ් ලේට් වෙන්න හැදෙන්න පුළුවන්. පස්වෙනි කරුණ තමයි ඔයා මුත්‍රා පරීක්ෂණය වැරදියට කරලා තියෙනවා. මුත්‍රා පරීක්ෂණයක් කරනකොට උදෙන්ම ගන්න මුත්‍රා වලින් තමයි මේ මුත්‍රා පරීක්ෂණය කරන්න ඕනේ. එතකොට ගොඩක් වතුර බීලා මුත්‍රා පරීක්ෂණය කරත් ඒකත් වැරදෙන්න පුළුවන්. අන්න ඒ කරුණු පහ තමයි මේ වීඩියෝ එකේ මට කතා කරන්න ඕනේ උනේ. එහෙනම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මතක තියාගන්න ඔයාගේ ප්‍රෙග්නන්සි ටෙස්ට් එක නෙගටිව් වුණා කියලා 100%ක් ඔයා ප්‍රෙග්නන්ට් නැහැ කියලා හිතන්න බෑ. නැවත වරක් ටෙස්ට් කරන්න දින 5ත් 6ත් ඇතුළත. එතකොට බලා ගන්න පුළුවන් සාර්ථකව මොකද වෙලා තියෙන්නේ කියලා. එහෙනම් ඔයගලන්ට සුවපතනවා. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනකන් මතක ඇතුව මගේ channel එක subscribe කරන්න, like කරන්න, යාළුවන්ටත් බලන්න share කරන්න.